හතරවෙනි ආයෝජන ක්‍රමය තමයි ඔයගලන්ට පුළුවන් ක්‍රිප්ටෝකරන්සි වල ඒකම බිට්කොයින්ස් ඒ වගේම බ්ලොක්චේන් ඇසෙට්ස් වල ඉන්වෙස්ට් කරන්න. මේක ඇවිල්ලා රිස්ක් එක වැඩි ක්‍රමයක්. ඉතින් මේක ආයෝජනය කරනකොට ඔයගලන්ට මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ ආයෝජන ක්‍රම ගොඩක් තව තියෙනවා. ඔයගලන්ට ඒ වගේ ආයෝජන ක්‍රමයක් භාවිතා කරලා ඔයගලන්ගේ වත්කම් මල්ටිප්ලයි කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ බැංක් account එක සල්ලි දැම්මොත් එහෙම ඒකේ එන ඉන්ට්‍රස්ට් එකත් එක්ක මොකද මුදලේ අගේ අඩු වෙනවා, ඩිප්‍රීෂিয়েට් වෙනවා. එතකොට ඔයාලට රිටර්න් එකෙන් ඇත්තටම ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා හොඳම ක්‍රමය ඇවිල්ලා මේ වගේ හොඳ ආයෝජන ක්‍රමයක් තෝරගන්න එක. ඒක මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට කියන්න මේ කටා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කොහොමද ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්නේ සහ ඒකේ ඉන්වෙස්ට් කරන්න මොනවද තියෙන හේතු වගේ ගොඩක් වැදගත් කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. TikTok එකේ ඉන්න කට්ටිය TikTok එකේ follow කරලා තියාගන්න. ඒකම YouTube එකේ කට්ටියට පුළුවන් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ආයෙ හම්බ වෙමු.